Hello everyone, Infis Diary තුලින් අදත් අලුත් vlog එකක් අදත් තියෙන්නේ රමසාන් vlog එකක් තමයි. ඉතින් දැන් උදේම අපි පිටත් වෙන්නේ. මට පොඩි purchasing වගේක් තියෙනවා ගන්න කියලා. ඇවිල්ලා අපි ආපහු පිටත් වෙන්න හදන්නේ බලපිටියට යන්න. ඉතින් රමසාන් වල අපි ගියේ නැති හින්දා නැන්දම්මගේ ගෙදරට ටිකක් ගිහිල්ලා එන්න කියලා තමයි අපි බැලුවේ. ඉතින් උදේම ගියා කඩේට මගේ බඩු වගේක් ගන්න කියලා. එහෙමම අපි එළියට ගිහිල්ලා ඇවිල්ලා දැන් පිටත් වෙන්න හදන්නේ බලපිටියට යන්න කියලා ඉක්මනට. අපි බස් එකේ තමයි අද යන්න හදන්නේ. ඒ වුණාට නංගිලත් යනවා. නංගිලා උදෙන්ම පිටත් වුණා යන්න. අපි ටිකක් පරක්කු වෙලා තමයි යන්නේ. අපි දැන් ඊගම ඉඳලා කොළඹට ගිහිල්ලා කොළඹ ඉඳලා තමයි ආපහු අම්බලන්ගොඩ යන්න හදන්නේ.
අපි දැන් පෙටායකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන ඉඳලා තමයි ආපහු අම්බලන්ගොඩ බස් එක ගන්න හදන්නේ. හයිවේ බස් එක. අපි එතන සෙල්ලම් බඩු කලයක් ළඟ නතර වුණා ටිකක් පොඩි අයට මොනා හරි ගන්න කියලා. එහෙමම සෙල්ලම් බඩු ටිකක් අරන් තමයි අපි ආපහු පිටත් උනේ යන්න. එහෙමම නෝම්බි අරින්නත් වෙලාව හරි ඒ වුණාට අද ඉෆ්තාර් එක ඉතින් බස් එකේ තමයි අපි සම්සා ෂෝටීස් ඒවා ජූස් ඒවා අරන් ගිහිල්ලා තිබ්බා. ඉතින් බස් එකේ තමයි නෝම්බි ඇරියේ. අපි ඉතින් නැන්දාමගේ ගෙදරට එද්දි රෑ වුණා. එහෙමම රෑ කෑම එකත් කාලා නිදාගත්තා. ඊට පස්සේ මට vlogs එක රෙකෝඩ් කරගන්නත් බැරි වුණා. අනිත් දවසේ මගේ නංගිගේ නැන්දාමගේ ගෙදර අපි ඉෆ්තාර් එකට ගියා. ඉතින් ඒකේ වීඩියෝස් තමයි දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මස්දිනාගේ ගෙදර ඉෆ්තාර එක ඉවර වෙලා අපි එහෙමම ගෙදරට ආවා. ගෙදරට වෙලා ටිකක් වෙලා ඉඳලා ආපහු කළුතරට ටිකක් ගියා මගේ හස්බන්ඩ්ගේ පුංචිගේ ගෙදරට. ඉතින් දැන් ඒකට තමයි අපි දැන් පිටත් වෙලා යන්නේ. හරි එහෙනම් මේ vlog එක මම මෙතනින් අවසන් කරගන්නවා. තාත් ලස්සන vlogs එක මම එනකන් stay tuned and thank you. අමතක නොකර videos ටික like කරන්න and මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.